sink into the snow. රැංග පිච්චිලා යන නිකන් ඒව Now for Molly. I'm in love with the shape of you. ගන්න දවසේ ඔයාට ආස දෙයක් කරන්න. මං වගේ. Hello, it's Sunny. Welcome to my YouTube channel. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ වෙනද වගේම ස්ටඩි බ්ලොග් එක. වෙන ස්පෙෂල් නෑ ළමයි දාන්න මේ දවස් ටිකෙන් ඉතින් මේකේ එකක් ආයි ජීවිත තමයි මම ගෙවන්නේ. ළඟදී ආරංචියක් තියෙනවා 15 වෙනිදාට කලින් රිසල්ට් එනවා කියලා අපේ මම 2005 O level ලියපු ළමෙක් රිසල්ට් එකම බලන් ඉන්න ළමෙක්. ඉතින් ඊට පස්සේ මොනවා පිළිගන්නේ අමුතුම vlogs ගේන්න පුළුවන් වේවි. ඉතින් මේ දවස් ටිකේ පොඩ්ඩක් මෙහෙම බලාගෙන ඉන්න ස්ටඩි vlog. එක කමෙන්ට් එකක් තිබ්බා vlogs ගේන්නකෝ කියලා. ඉතින් මම උද්‍යෝගිමත් වෙලා ඉතින් මම හිතුවා ඔයාලට ස්ටඩි vlog එකක් අද ගේනවා කියලා. ඉන්නේ ස්පෙෂල් නැති හින්දා මම vlog කරන්න ඉච්චර ගියේ නෑ. ඔයාලට කම්මැලි වෙයි කියලා. එහෙනම් අද වීඩියෝ එක එන්ජොයි කරන්න. එන වීඩියෝ එක අන්තිමටම බලන්න ඉන්න. මේ වීඩියෝ එක මම වෙන්නේ කියලා. ඉතින් අනු දෙම් නැගිටලා මගේ මොර්නින් රුටීන් එක මම ඉවර කරලා මම පොතක් කියවන්න ගත්තා. It's so calming. උදේ පාන්දර පොතක් කියලා පටන් ගන්නවා කියන්නේ දවසම මාර ප්‍රොඩක්ටිව්. ඉතින් දැන් වෙලාව උදේ 8 විතර වෙලා මම දැන් කරන්නේ මගේ ඩ්‍රීම් ජා එකේ කොලයක් අරගෙන කියවන එක. මම ඔයාලට ඩ්‍රීම් ජා එකේ තියෙන කොල ටික ඉතින් ඒවා හැබැයි නම ඔයාලට කියන්නම් මොනවද තියෙන්නේ කියලා. තව අවුරුදු දෙකමාරක් විතර ඉවසන්න වෙනවා. ඉතින් ඒකේ මම ලියලා තියෙන්නේ අපිට සමහර වෙලාවට නිකන් ඉන්න වෙලාවට හිතෙනවා නේද රැංග පිච්චිලා යන නිකන් ඒව මතක් වෙනානේ. නිකන් මම මෙහෙම වෙලා මෙහෙම වුණොත් කොච්චර දෙයක්ද එහෙම කියලා එක පාරට හිතනවානේ. ඉතින් ඒ හිතන වෙලාවට කොලේක ඒක ලිව්වා මම. සමහර වෙලාවට ඒක ගොඩාක් දිගයි. ඉතින් ඒ වගේ කොළවල ලියාගෙන දවසින් දවස බැලුවම ඒ දවසේ ඒක මොරාල් එකක් කරගෙන අපිට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. දැන් අද දවසේ වැඩ ටික ලියාගෙන අපි වැඩ පටන් ගමු. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeats sink into this melody. You and I forever, wild and free. Hello ළමයි. මට පොඩි අන්ප්‍රොඩක්ටිව් ගතියක් ආවා. ඒකින් මම ගිහිල්ලා එක හොදන් ආවා මේ හිතලේම. එහෙනම් මට කරමු. Hands collide like waves on the shore. Every touch leaves me craving more. Eyes meet, worlds' colors collide with you. Love's where I reside. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heart
වැඩ කළා මහන්සි වෙලා මේ වගේ වෙලාවක් තියාගන්න දවසේ ඔයාට ආස දෙයක් කරන්න. මං වගේ. මම ආරාසේ චිත්‍ර අඳින්න, සින්දු අහන්න, නටන්න. ඉතින් මම මේ දේවල් කරන්න පැය ගාණක් වෙන් කළා තියෙනවා. ඉතින් ඒ වගේ ඇත්තටම ජීවිතේ විඳින්න නිදහසක් තියෙන්න ඕනේ තමන්. ආස දේවල් කරන්න, ආස විදියට වෙලාව ගත කරන්න. එතකොට අපිට ඒ වෙලාව වෙනකන් කියන්නේ අපිට ඒ වගේ වෙලාවක් තියෙනවා කියලා හිතෙනකොට දැන් කරන වැඩේ ફોකස් එකේ කරගෙන යන්න පුළුවන්. වැඩ කළා පොඩ්ඩක් මහන්සි වුණාම අපි පොඩ්ඩක් දවස් ඉස්සරහට කරන්න තියෙනවා හිතනවානේ. එතකොට දිගටම අපි වැඩ දාගෙන තියෙනවා නම් අපිට ඒ වෙලාවෙත් වැඩ කරන්න කම්මැලි හිතෙනවා. හැබැයි දවසේ මැද පොඩ්ඩක් පැයක් දෙකක් මේ වගේ වෙලාවක් වෙන් කරලා තියෙනවා නම් මම මේ වෙලාවට ෆ්‍රී, මේ වෙලාවට මම කරන්න ආසාවට ටික කරනවා, මම මේ දේ කරනවා කියලා එහෙම තියාගෙන හිටියම ඒ වෙලාවේ හිත ඉන්න එහෙම කම්මැලි වෙන්න හේතුවක් නැහැ. මම දැන් වැඩ කරලා ඒ වෙලාවට එන්ජොයි කරනවා කියලා හිතාගෙන ඒ වැඩ ටික ફોකස් එකේ කරගෙන යන්න පුළුවන්. ඉතින් මට ඉස්සරහට කොහොම වෙයිද දන්නේ දැන් වැඩ සාමාන්‍යයෙන් අපිට එච්චර නෑනේ. ඉතින් ඒ වගේ දවස්වලට ඉතින් වෙලාව තියෙනවා මේ වගේ වැඩ කරන්න. බලමු ඉතින් ඉස්සරහට නේද? මේ නම් කරේ අම්මගේ වැඩක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවස මගේ ඉවර වුණේ. එහෙනම් මාත් එක්ක මෙන්න ඊළඟ වීඩියෝ එක මොන වගේ වීඩියෝ එකක් වේවි කියලා බලන්න. එහෙනම් අදට කියන්න